ආයුබෝවන් දුවේ පුතේ. අද ඉතින් අපි කතා කරන්න යන්නේ 6 ශ්‍රේණියේ අලුත් වුණ විෂය නිර්දේශයට අනුව මොඩියුලේ අංක 1 සුබස් මිහිර කියන කොටස යටතේ තියෙන පළවෙනි පරිච්ඡේදය තමයි අද අපි කතා කරන්න යන්නේ. හොඳයි දරුවනේ. එතකොට දැන් අපි පළවෙනි පරිච්ඡේදය වෙන සුහද සංවාද කියන පරිච්ඡේදය තමයි ඉගෙන ගන්න හදන්නේ. එතකොට දරුවනේ ඔයගොල්ලන්ට මේ පාඩම ඉගෙන ගැනීමේදී සුහද සංවාද වලට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම මේ ඇසුරෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් සහ සුහද සංවාද කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් දරුවනේ අපි දැන් පාඩමට යමු. දැන් පුතාලා සංවාද අහලා ඇතිනේ. ඒ වගේම අපි හැමෝම නිතරම අපි එකිනෙකා අතර සංවාද ඇති වෙනවා. ඉතින් මේ සංවාද විවිධ අයුරින් ඇති වෙනවානේ. අපි සංවාදේ පවත්වන කෙනා අනුව ඒ අපි කතා කරන භාෂා විවහාරය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න ඔයගොල්ලෝගෙන් දැන් ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. මොකද්ද ප්‍රශ්න 3? ඔබ අසා ඇති එහෙම නැත්නම් සහභාගී වෙලා තියෙන සංවාද මොනවද කියලා අහලා තියෙනවා. අපි එක එක විදිහේ සංවාද වලට සහභාගී වෙලා තියෙනවා. ගුරුවරු සමග, දෙමාපියන් සමග, යාළුවන් සමග, අසල්වාසීන් සමග, නෑදෑ හිත මිත්‍රාදීන් සමග ඒ විදිහට විවිධ අය සමග සංවාද පවත්වලා තියෙනවා. අපි නිතරම සංවාද කරනවානේ. ඒ සංවාද වලට සහභාගී වුණේ කවුද කියලා අහනවා. ඒ සංවාද වලින් ඔබ දැනගත්තේ මොනවද කියලා අහනවා. එදිනෙදා අපේ ජීවිතේදී අපිට සුහද සංවාද ඇති වෙනවා. නේද? විවිධ ආකාරයේ සංවාද, සමහර වෙලාවට සුහද සංවාද, සමහර වෙලාවට ටිකක් කෝපයෙන් වගේ ඒ වගේ සංවාදات ඇති වෙනවා එකිනෙකා අතර. වැඩිහිටියන් අතර ඒ වගේ සංවාද ඇති වෙනවා. ඉතින් එතකොට දැන් ඕගොල්ලෝ අතර ගත්තොත් යාළුවන් අතර එහෙම විවිධ සංවාද ඇති වෙනවා. හරි. අපි යමුකෝ බලන්න. ඔන්න මෙතන තියෙනවා විවිධ වර්ගයේ සුහද සංවාද. මුතාලා එක එක අය සමග ඇති වෙන සුහද සංවාද ගැන. දෙමාපියන් සමග, ඊළඟට ගුරුවරුන් සමග, නෑදෑයින් එහෙම නැත්නම් අසල්වාසීන් සමග, විදුහල්පතිතුමා සමග, ඊළඟට පූජක පක්ෂය, පූජක පක්ෂය කියන්නේ ස්වාමීන් වහන්සේලා, පූජකවරු යන්නේ වගේ අය සමග. යන්නේ මිතුරු යන්නේ ඔයගොල්ලෝගේ යාළුවන් අය වගේ අයත් අතර සුහද සංවාද ඇති වෙනවා. ඉතින් මේ වගේ විවිධ සංවාද අපේ ජීවිතය අපිට දිනෙදා ඇති වෙනවනේ. එහෙනම් දැන් අපි මේ සංවාදය මොන විදියටද වෙන්නේ කියලා බලමු. මම ඉස්සෙල්ලා කිව්ව දරුවනේ මේ සංවාදයක් ඇති වෙනකොට සංවාදයට සහභාගී වෙන අය මොන විදියද දන්නේ ඒගොල්ලෝගේ තරාතිරම අනුව අපි කතා බහ කරන අයගේ තරාතිරම අනුව ඒ අය අපිට දැන් ගුරුවරයෙක් එක්ක කතා කරනකොට කතා කරන විලාසය එකක්. ඒ වගේම යාළුවෙක් එක්ක කතා කරනකොට කතා කරන විලාසය තවත් එකක්. යාළුවෙක් සමග කතා කරන විදියට ගුරුවරයෙක් සමග අපි කතා කරන්නේ නෑනේ. අන්න එහෙනම් මේ විදියට අපි කතා කරන කෙනා අනුව මේ කතා කරන භාෂාව, යොදා ගන්න වචන, ඒ දේවල් වෙනස් වෙනවා. හොඳයි දරුවනේ. එහෙනම් දැන් අපි සංවාදයකට සවන් දෙමු. අපි මේ සංවාදයට සවන් දෙන්න කලින් දරුවනේ අපි යම්කිසි කරුණු ටිකක් ඉගෙන ගන්න ඕන. මේ සංවාදයකට සවන් දෙන්නකොට ඔයාලා දැන් මේ සංවාදයට සවන් දෙනකොට හොඳට මේ සංවාදය අහගෙන ඉන්න ඕන. ඒ වගේම ඔයාලා වෙන දේවල් වලට අවධානය යොමු කරන්න එපා. මේ සංවාදයේටම ඔයාලගේ හිත යොමු කරලා හොඳට අහගෙන ඉන්න. ඒ වගේම නිශ්ශබ්දව අහගෙන ඉන්න. අනිත් ඔයාලත් එක්ක තව මිතුරු මේ පාසලේදී නම් එහෙම ඉන්නකොට බාධා කරන්න එපා. හරිද? එහෙනම් දැන් ඔන්න ඔයාලා ඒ සංවාදයට සවන් දෙන්නකෝ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ සංවාදය ඇති වෙන්නේ පුතේ ගුරුතුමියක් සහ ශිෂ්‍යාවක් අතර. සුබ උදෑසනක් ගුරුතුමියනි. සුබ උදෑසනක් චමරි. ඇයි ඔයා මේ වෙලාවේ? මට ඊයේ ගුරුතුමිය ඉගැන්වූ පාඩමේ කොටසක් තේරුනේ නැහැ. මම ඒ කොටස ඔබතුමියගෙන් අහගන්නයි ආවේ. හරි පුතේ. මං ඔයාට ඒ ටික කියලා දෙන්නම්. ඔයා එන්නකෝ. බොහොම ස්තුතියි ගුරුතුමියනි. හරි. ඉතින් දරුවනේ මම හිතනවා ඔයගොල්ලෝ සංවාදෙට හොඳින් සවන් දෙන්න ඇති කියලා. ඒක ඔයගොල්ලෝ නැවත සැරයක් අහන්නේ සංවාදය. අහලා ඉවර වෙලා දැන් අපි යමු ප්‍රශ්නවලට.
ඉතින් දරුවනේ මම ඔයාලට ලබා දුන්නේ මම හදපු සංවාදයක්. එතකොට අපි ඒ සංවාදයට අනුව මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමු. එතකොට මේ සංවාදය සිදුුනේ දැන් මෙතන අපිට ගන්න පුළුවන් මෙන්න මේක. ඒ කියන්නේ දෙවෙනි අංකය මෙතනත් සිද්ධ වෙන්නේ ගුරුවරයෙක් සහ ශිෂ්‍යයෙක් අතර. ඉතින් මේ මම ඔයගොල්ලන්ට ලබා දෙන සංවාදය සිදුුනේ ගුරුතුමිය සහ ශිෂ්‍යාවක් අතර. ඒ නිසා මෙන්න මේ අංකය ගන්න පුළුවන්. සංවාදය සිදුුනේ කා අතරද කියන ප්‍රශ්නයට. අපි යමු ඊගාව ප්‍රශ්නයට. හොඳයි දරුවනේ. එහෙනම් අපි සංවාදයක් ඇහුවනේ. අන්නේ සංවාදයෙන් පුංචි ප්‍රශ්න දෙකකට උත්තර දෙමු. ඊට පස්සේ අපි ඔයාලගේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න වලට ගැලපෙන සංවාදයකුත් අහලා ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙමු. දැන් මෙන්න මේ ප්‍රශ්නේ බලන්න. චම්මරි ගුරුතුමිය හම්බවීමට එන්නේ ඇයි? දැන් ඔයගොල්ලෝ හොඳට මේ සංවාදයට සවන් දුන්නා නම් තේරෙන්නේ නැති චම්මරි මොකටද මේ ගුරුතුමිය හම්බ වෙන්නේ එන්නේ කියලා. බලමු පළවෙනි උත්තරය යහළුවෙකුගේ වැරද්දක් කීමද? ඒ වගේ දෙයකටද චම්මරි එන්නේ නැහැ. ඒ වගේ දෙයක් නෙමෙයි. පාඩම් කොටසක් දැන ගැනීමට. අන්න එහෙනම් මෙන්න මේක තමයි පිළිතුර. අපි චුට්ටක් ඒ කොටසට සවන් දෙමු. මට ඊයේ ගුරුතුමිය ඉගැන්වූ පාඩමේ කොටසක් තේරුනේ නැහැ. මම ඒ කොටස ඔබතුමියගෙන් අහගන්න යාවේ. අන්න එහෙනම් දැන් ඔයාලට තේරෙන්නේ නැති චමරි ගුරුතුමිය හම්බ වෙන්න ආවේ මොකටද කියලා. පාඩම් කොටසක් දැනගන්න තමයි ආවේ. නේද ගුරුතුමිය කියා දීමට එකඟ වුණාද නැද්ද? ඔයාලේ සංවාදයට හොඳට සවන් දුන්නා නම් ඒක තේරෙනවා. අපි ඒ කොටසත් අහමු. හරි පුතේ. මං ඔයාට ඒ ටික කියලා දෙන්න. ඔයා එන්නකෝ. හරිද? ඉතින් එතකොට දැන් ඔයාලට පේනවා ඇති ගුරුතුමිය ඒක චමරිට කියලා දෙන්න එකඟ වුණා. එහෙනම් උත්තරේ 2 තමයි මේකටත් එන්නේ. හරි නේද? එහෙනම් ඔන්න අපි ඒ උත්තර දුන්නේ අපි අහපු සංවාදය ඇසුරේ. එහෙනම් අපි දැන් ඔයාලගේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න යමු. ඒකට අපි තව සංවාදයකට සවන් දෙමු. හරි දරුවනේ. එහෙනම් අපි පෙළ පොතේ තියෙන විදිහට ප්‍රශ්නයට අදාළ සංවාදයට සවන් දෙමු. හරි. ඉතින් පුතේ මම හිතනවා ඔයාලා මේ සංවාදයට හොඳින් සවන් දෙන්නේ නැති කියලා. එහෙනම් අපි මේ ක්‍රියාකාරකම 1 තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙමු. අපි දැන් අහපු සංවාදය ඇසුරේ. එහෙනම් ඒ සංවාදය ඇසුරෙන් මගේ පුතාලා කියන්නේ මේ සංවාද සිදු වෙන්නේ කා අතරද කියලා. කා අතරද? සීයා සහ දරුවා අතර තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් අංක 3 රවුම් කරන්න ඔයාලට තියෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඔන්න පුතේ මේ තියෙන ඊළඟ ප්‍රශ්නය. මොකද්ද පුතේ ඊළඟ ප්‍රශ්නය? පරණ බඩු කාමරයේ සීයා සොයන්නේ මොනවාද? ඔයාලා හොඳින් සංවාදයට සවන් දුන්නා නම් ඔයාලට පිළිතුර හොයාගන්න පුළුවන්. අපි මේ සංවාද කොටසට ආපහු සවන් දෙමු.
මම මේ මගේ උදැල්ලේ යුව පුතේ. ඇහුණා නේද? එහෙනම් පුතේ මොකද්ද මේ සීයා පරණපඩු කාමරේ හොයලා තියෙන්නේ? ඔව් උදැල්ල තමයි සීයා හොයලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ උදැල්ල යටින් ඉරක් අඳින්න. ඊළඟට මම හදපු සංවාදයේ ඇසුරෙන් තමයි ප්‍රශ්න ටිකට අපි උත්තර ලියන්න යන්නේ. එදිනෙදා කියලා හිස් තැනක් තියෙනවා. ආහාර අපිට ගෙදරදීම පවා ගන්න පුළුවන් නම් මේකටත් උත්තරය අපේ සංවාදයේ තිබුණා. මේ සංවාදයේ ඇසුරින් තමයි අහලා තියෙන්නේ. සංවාදය හොඳට අහුවෙනම් පුතාලට මේක මතක තියෙන්න ඕනේ. අපි බලමු. අපි ඒ සංවාද කොටසත් ආයිමත් අහමු. ඒක නම් හොඳයි සීයේ. එදිනෙදා ආහාරයට ගන්න ආහාර අපිට ගෙදරදීම වගා කරගන්න පුළුවන් නම් ඒක අපේ සෞඛ්‍ය යහපත් පවත්වා ගන්නත් ගොඩක් වැදගත් වෙනවා. ඇහුණා නේද පුතේ? එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද උත්තරේ? එදිනෙදා ආහාරයට ගන්න ආහාර කියලා නේද මේ දෙබස කිව්වේ? සංවාදේ. සංවාදයේටම තමයි අපි දෙබස කියලාත් කියන්නේ. දෙබස සංවාදය නේද දෙකම එකයි. එතකොට එදිනෙදා ආහාරයට ගන්න ආහාර අපි ගෙදරදීම වගා ගන්න පුළුවන් නම් කියලා තමයි කියන්නේ. ඔන්න එහෙනම් අපි දැන් ආපු සංවාදයේම දැන් ආව සංවාද කොටසේම මේ දැන් කිව්ව කොටසේම තිබුණා මෙන්න මේ ප්‍රශ්නෙටත් පිළිතුර. මොකද්ද? ඒක අපේ හිස්තැනක් යහපත් පවත්වා ගන්න ගොඩක් වැදගත් වෙනවා. මොකද්ද? අපි ආයෙමත් ඒ කොටස අහලා බලමු. ඒක නම් හොඳයි සීයේ. එදිනෙදා ආහාරයට ගන්න ආහාර අපිට ගෙදරදීම වගා කරගන්න පුළුවන් නම් ඒක අපේ සෞඛ්‍ය යහපත් පවත්වා ගන්නත් ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මොකද්ද මෙතන කියන්නේ? අපේ මොකද්ද? සෞඛ්‍ය යහපත් පවත්වා ගන්න ගොඩක් වැදගත් වෙනවලු මේ දිනදා ආහාරයට ගන්න ආහාර ගෙදරදීම වගා කරගන්න එක. හරි. ඔන්න එහෙනම් ඊළඟට බලමු. සංවාදයට අනුව කුස්සියේ ඉවත දමන දේවලින් සකස් කරගත හැක්කේ මොනවාද? මොනවද පුතේ? අපි ඒ සංවාද කොටසටත් සවන් දෙමු. ඒකනේ සීයේ. සීයේ ඔයා දන්නවද? අපිට පුළුවන් වගාවට දාන්න කාබනික පොහොර හදාගන්න අපේ කුස්සියේ ඉවත දමන දේවල් වලින්. ඔව් පුතේ ඒක හොඳ ක්‍රමයක්. ඇහුණ නේද දරුවනේ? මොකද්ද එතකොට මේ සංවාදයට අනුව කුස්සියේ ඉවත දමන දේවල් වලින් සකස් කරගන්න පුළුවන් කියලා කියන්නේ? මොනවද? කාබනික පොහොර. එහෙනම් මෙන්න මේ කාබනික පොහොර කියන එක යටින් රස්සන අඩිරෝල තියෙන ඉලක්ක අඳින්න ඕනේ. පුතාලා මේ ඉලි අඳිද්දී අනිවාර්යයෙන්ම අඩිරෝල පාවිච්චි කරලා ලස්සනට ඒ වැඩේ කරන්න. එතකොට ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට හරි පැහැදිලි. එතකොට ගුරුවරයාට උනත් බලද්දි ගොඩක් පැහැදිලි. ඊ ඔයාලා මේ විදිහට කරලා තියෙනකොට බලන්න ආස හිතෙනවා. හරිද? අපට අවශ්‍ය දේ අපිම වගා කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් මේ සංවාදයේ කියනවලු. ඒ මොකක්ද අහන? ඔයාලා සංවාදය හොඳින් ඇහුවනම් දැන් මතක තියෙන්නත් ඕනේ. නමුත් අපි ආයිමත් ඒ කොටස පොඩ්ඩක් අහමු. ඒකනේ පුතේ මේ දේවල් අපිම වගා කර ගැනීම නිසා මුදල්ත් ඉතුරු වෙනවා. එහෙනම් මොකද්ද පුතේ ඔයාලට මේකෙන් කියවෙන්නේ? මේ සංවාදයෙන් කියවෙන්නේ මේ වගා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් ගැන කියනවා. මොකද්ද ඒ ප්‍රයෝජනය? මුදල් ඉතුරු වීම. නේද? හරි. අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. ඊළඟට අපෙන් අහනවා සංවාදයේදී කතා කරන්නේ කුමක් ගැනද? සංවාදයේදී කතා කරන්නේ මොකක් ගැනද? ඔයාලා හොඳින් සංවාදයට සවන් දුන්නද? එහෙනම් ඔයාලට පුළුවන්. හරි. එහෙනම් අපි කෝකටත් කියලා ආයෙත් ඒ කොටස අහමුකෝ. ඒත් සීයේ අපේ ගෙවල්ට වගාවක් කරන්න ඉඩ මදිනේ. නෑ පුතේ අපි අඩු ඉඩක සැලැස්මකට අනුව වගා කරමු. ඇහුණා නේද පුතේ? එතකොට මේ සංවාදයෙන් අපිට කියවෙන්නේ මොකක් ගැනද? අඩු ඉඩක වගා කිරීමක් ගැන. නැතු එළවලු පළතුරු පිටරටින් ගෙනීමක් ගැනද? නෑ. ඒක වැරදි. ඊට ආහාර වර්ග කල්තබා ගැනීම ගැනද? නැහැ. එහෙනම් අඩු ඉඩක වගා කිරීම ගැන තමයි මේ සංවාදයේ කතා කරන්නේ. ඔන්න අපි ප්‍රශ්න සේරටම පිළිතුරු ලිව්වා. ඉතින් පුතේ ඔයාලා මේ සංවාදයට සවන් දීලා ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ටික තනියම පිළිතුරු ලියලා ඉවර වෙලා තමයි ඔයාලා චෙක් කරගන්න ඕනේ මම කිව්ව පිළිතුරුත් එක්ක ඔයාලා ලියව පිළිතුරු නිවැරදිද කියලා. ඉතින් ඒ අනුව ඔයාලා නිවැරදිව
උත්තර දීලා තියෙන ප්‍රශ්නවල දැන් පළවෙනි ප්‍රශ්නේ වාගේ හරිනම් මෙන්න මේ තරුව ඔයා පාට කරන්න. දෙවෙනි ප්‍රශ්නෙත් හරිනම් මේ තරුව. තුන්වෙනි එකත් හරිනම් මේ තරුව. මේ විදිහට ඔයාගේ ඔක්කොම හරිනම් මේ තරුව ඔක්කොම පාට කරන්න. ඔයාගේ එක ප්‍රශ්නයක හරිය දැන් වැරදිලා තියෙනවා කියලා හිතමු. එහෙනම් ඒ තරුව පාට කරන්න එපා. අන්න ඒ විදිහට ඔයා හිතා ගන්න ඔයාට කොච්චර පුළුවන්කමක් තිබුණාද මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කියලා. ඔයාම අඳුර ගන්න ඔයාගේ තියෙන දුර්වලතා අඩුපාඩු සහ ඔයාගේ හැකියාවන්. හරිද? ඒක ඔයාලට මෙන්න මේ ප්‍රශ්න තුලින් කරන්න පුළුවන්. ඔයාලා මම කියලා දෙනකොට ලියාගත්ත කියලා. ඒකෙන් ඔයාගේ හැකියාවවත් ඔයාට ඔයා සතු අඩුපාඩුකම්වත් මොනවත්ම ඔයාලට තේරෙන්නේ නැහැ. හරිද? ඔයාලට ඒ සංවාදය ආයි සැරයක් වුණත් මේ වීඩියෝ එක මේ කරලා බලන්න පුළුවන්. නේද? ඒ විදිහට හරි බලලා ඔයාලා කොහොම හරි මේ ප්‍රශ්න ටිකට උත්තර ලියලා තියෙනවා නම් අන්නේ ලියපුවා හරි වැරදි චෙක් කරගන්න දැන් මම කිව්ව පිළිතුරු ටිකත් අනුව. හොඳයි දරුවනේ. එහෙනම් දැන් අපි කතා කරමු මේ දෙබසක් සංවාදයක් වගේ දෙයක් සිද්ධ වෙද්දී එකිනෙකා අතර තියෙන මොන වගේ ලක්ෂණද කියන එක. මම පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයාලට. දැන් පුතේ අපි සංවාද කිහිපයක්ම ඇහුවනේ. සංවාද දෙකක්ම ඇහුවා. එතකොට මේ සංවාද දෙකේදීම ඔයාලට තේරෙන්නේ නැති මේ සංවාදයේ නිරත වෙලා ඉන්න අපි දෙන්න වශයෙන් තමයි එකක් ඊට වඩා වෙන්නත් පුළුවන්. 3-4 දෙනෙක් එකතු වෙලා සංවාදයක් වෙන්නත් පුළුවන්. දැන් ඔයාලා යාළුවෝ 4-5 දෙනෙක් වගේ වුණත් එකතු වෙලා කතා බහ කර ඉන්නවනේ. ඒකත් සංවාදයක්. එතන මේ වගේ සංවාදයකදී අනිවාර්යයෙන්ම එක්කෙනෙක් කියන දේ අහගෙන ඉඳලා තව එක්කෙනෙක් කතා කරන්න යන්න ඕනේ. දැන් ඔයාලගේ යාළුවෝ දෙන්නෙක් කතා කර ඉන්නවා කියලා හිතමු. මේ යාළුවෝ දෙන්න කතා කරනකොට දැන් එක යාළුවෙක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන අතරතුර අනිත් යාළුවා එතන මැදට පැනලා කතා කරන්න ගත්තොත් ඒක හරියන්නේ නෑ. එතකොට සමහර විට රණ්ඩු සරුවල් ඇති වෙන්නත් ඉඩ තියෙනවානේ. ඔය 3-4 දෙනෙක් වගේ එකතු වෙලා කතා කරන අවස්ථාවලදී එහෙම මැදට පැනලා කතා කරන්න යන එයාම තුලින් රණ්ඩු සරුවල් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එතකොට සුහද සංවාදයක් අපි දැන් හිතමු සුහද සංවාදයක් වේගෙන යන අතරේ ඔන්න ඔය විදිහට කවුරු හරි ඒ විදිහට මේ තව කෙනෙක් කතා කරන අතරේ ඒ අතරට පැනලා කතා කරලා එහෙම වුණොත් එතන සුහද සංවාදේ නැති වෙලා යනවා. මේ එතන රණ්ඩුවක් වගේ මේ බහින් බස් වීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඇති නොවෙන්න සංවාදයක් අතරතුර තව කෙනෙක් කතා කරනකොට එයා කතා කරලා ඉවරුනාට පස්සේ තමන් කතා කරන්න ඕනේ. තමන්ට අවස්ථාව වෙනතුරු ඉන්න ඕනේ. එක ලක්ෂණයක් තව කෙනෙක්ට ඇහුම්කන් දෙන්න ඕනේ. අනිත් කෙනා කියන දේ සලකලා බලන්න ඕනේ. තමන්ගේ මතයෙන් පමණක් ඉඳීම තුලිනුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක සංවාදයකදී අනිත් කෙනා කියන දේට සවන් දෙන්න ඕනේ. එයාගේ අදහස් වලට ගරු කරන්නත් ඕනේ. එයා කතා කරලා ඉවර වෙනකන් ඉඳලා තමන් කතා කරන්න ඕනේ. අවස්ථාවෙනතුරු ඉන්න ඕනේ. ඊළඟට කතා කරන පුද්ගලයා අනුව අපි යොදා ගන්නා භාෂාව, යොදා ගන්නා විවහාරය යොදන වචන වෙනස් වෙනවා. දැන් අපි හිතමු පූජක පක්ෂය කෙනෙක් සමග, ඒ කියන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් සමග හෝ පූජකතුමෙක් ඒ වගේ ඒ අදාළ ආගම් වලට අනුව ආගමික නායකයෙක් සමග කතා කරනකොට අපි යොදා ගන්න භාෂාවය වෙනස්. දැන් අපි ස්වාමින් වහන්සේ කෙනෙක් එක්ක වගේ කතා කරද්දී යාළුවෙක් එක්ක දෙමාපියන් එක්ක ගුරුවරයෙක් එක්ක කතා කරනවා වගේ නෙවෙයි කතා කරන්නේ. ශාසනික වචන යොදා ගනිමින් ඒ විදිහටනේ කතා කරන්නේ. ගුරුවරයෙක් එක්ක කතා කරද්දී යාළුවෙක් එක්ක දෙමාපියන් සමග කතා කරන විදිහට නෙවෙයි කතා කරන්නේ. නේද? ඉතින් අපි ගුරුවරයෙක් සමග කතා කරන ගුරුතුමියක් සමග සිදුවෙන මේ සංවාදයකොත් අපි බැලුවා. ඉතින් ඒ විදිහට වැඩිහිටියෙකු සමග කතා කරන විදිය සහ යහළුවෙකු සමග කතා කරන විදිය වෙනස්. අන්න ඒ විදිහට අපි කතා කරන භාෂාව යොදා ගන්න ආකාරය වෙනස් වෙනවා ඒ පුද්ගලයාට අනුව. ඒක තවත් ලක්ෂණයක්. නේද? ඉතින් හැම විටම අපි උත්සාහ ගන්න ඕනේ මේ සංවාදය බහින් බස් වීමක් බවට පත් වෙන්නේ නැතුව සුහද සංවාදයක් බවට පත් කරගන්න. ඔන්න එහෙනම් ඉතින් මම ලක්ෂණ ටිකත් ඔයාලට කියලා දුන්නා. ඔන්න ඉතින් අද අපි පාඩමෙන් කතා කරේ සුහද සංවාද කියන පරිච්ඡේදය. කියන්නේ මොඩියුල අංක 1 ඒ කියන්නේ සුබස් මිහිර කියන කොටස යටතේ තියෙන පළවෙනි පරිච්ඡේදය ඉගෙනුම් අවස්ථාව 1 සුහද සංවාදය කියන එක. ඉතින් ඔයාලා මේ සුහද සංවාද පාඩමෙන් අද හොඳ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති සාමාන්‍ය ජීවිතේට වගේම පාඩමට අදාළ දේවලුත්. ඉතින් ඔයාලට පාඩම හොඳට තේරුණා නම්
ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඉතින් තව යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ පාඩම් නරඹන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි අලුත් පාඩමකින් හමු වෙමු දරුවනේ. ආයුබෝවන්.